හයි අද වීඩියෝ එක මම අරගෙන ආවේ ගොඩාක් දෙනෙක් මගෙන් මැසේජ් දාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඉතින් ගොඩක් අය මගෙන් අහනවා අක්කේ පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් එකක් දාන්නේ කොහොමද? පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් එකක් දාද්දි අපි ඒක පෝස්ට් ඔෆිස් එකට පෙන්නන්න ඕනේද? එතකොට පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් එකක් දාද්දි හරියටම ඩෙලිවරි චාර්ජ් එක කියන්නේ කොහොමද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් මගෙන් මැසේජ් දාලා අහනවා. ඉතින් පළවෙනියටම ඔයාලට කියන්න ඕනි ඔයාලා අලුතෙන් බිස්නස් එකක් පටන් අරගෙන පෝස්ට් ඔෆිස් එකෙන් පාර්සල් දානවා නම් පළවෙනි දවසේ අනිවාර්යයෙන්ම පෝස්ට් ඔෆිස් එකට පෙන්නන්න ඕනි අපි මොනවද තැපැල් කරන්න කියලා. ඔයාලා කුරියර් බෑග් එක දාලා මොනවා හරි ඔයාලගේ අයිටම් යවනවා නම් ඔයාලා බෑග් එකට දාලා ඉවර වෙලා පෝස්ට් ඔෆිස් එකට ගෙනහිල්ලා බෑග් එකේ තියෙන්නේ මොනවද අපි පෝස්ට් කරන්න කියලා පෙන්නන්න ඕනේ. දැන් මේක ඔයාලා පාර්සල් දාන පාරට දිගින් දිගටම කරන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් අපි හැමදාම දිගින් දිගටම පාර්සල් දානවා නම් පෝස්ට් ඔෆිස් එකට ගියාම ඒගොල්ලෝ දන්නවා මේ කෙනා මේ අයිටම් තමයි යවන්නේ. එහෙම කියලා ඒගොල්ලෝ දන්න නිසා අපිට පස්සේ ගෙදර ඉඳන් පැක් කරගෙන අරගෙන ගිහලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඩිලිවරි චාර්ජ් එක අපි හරියටම කියන්නේ කොහොමද? ඔයාලට මේකට තියෙන හොඳම දේ තමයි තියෙනවා Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න SL Postage කියලා ඇප් එකක්. මේ ඇප් එක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ඇප් එකේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ බර කීයද කියලා ගහලා තව ඔයාලට ඔයාලගේ ප්‍රයිස් එක ගාන කීයද කියලා ගැහුවාම ඩෙලිවරි චාර්ජ් එක කීයද කියලා මේ ඇප් එකේ පෙන්නනවා. ඉතින් ඒක බලලා ඔයාලට කස්ටමර්ට කියන්න පුළුවන් ඩෙලිවරි චාර්ජ් එක මෙච්චරයි කියලා. ඒ කෑෂ් ඔන් ඩෙලිවරි ගන්නවා නම්. එතකොට අපි හිතමු ඔයාට කවුරු හරි සල්ලි ඩිපොසිට් කරනවා. ඩිපොසිට් කරලා පැකේජ් එක ස්පීඩ් පෝස්ට් එකේ යවන්න කියනවා. එතකොට ඔයා කොහොමද ස්පීඩ් පෝස්ට් චාර්ජ් එක කියන්නේ? හරි. ඔයාලට Google එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ස්පීඩ් පෝස්ට් චාර්ජ් එක. ඒකේ තියෙනවා හරියටම බර අනුව චාර්ජ් එක කීයක් යනවද කියලා. ඉතින් මේ ෂීට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලා Google එකේ සර්ච් කරන්න ස්පීඩ් පෝස්ට් චාර්ජ් කියලා. එතකොට මේ ෂීට් එක එනවා. ඊට පස්සේ ඔයාලා පෝස්ට් ඔෆිස් එකෙන් තැපැල් කරද්දී වීදුරු බින්දෙන දේවල් කියලා කියමුකෝ. බින්දෙන දේවල් තැපැල් කරන්න එපා. මොකද එයාලා එකම මල්ලකට දාගෙන තමයි ඔයාලා තැපැල් කරන දේවල් තව පෝස්ට් ඔෆිස් එකකට යවන්නේ. එතකොට බින්දෙන දෙයක් තිබ්බොත් එහෙම මෙයාලා මේක මෙහෙ අතාරිනවා. එහෙම දේවල් වෙනවා. ඒ නිසා බින්දෙන දේවල් මම නම් කියන්නේ පෝස්ට් ඔෆිස් එකෙන් යවන්න දෙන්නෙත් නැහැ. යවන්නත් එපා. තව ඔයාලා යවන පැකේජ් එකේ තැලෙන පොඩි වෙන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් මේක බබල් රැප් කරන්න. නැත්තම් කුඩු වෙලා තමයි කස්ටමර්ගේ අතට යවන්නේ. කියන්නේ යන්නේ පාර්සල් එක. එතකොට ඔයාලා තැලෙන පොඩි වෙන දේවල් යවනවා නම් මම නම් සාමාන්‍යයෙන් ලියනවා කැඩෙන සුළුයි ප්‍රවේශමෙන් ගෙනියන්න එහෙම කියලා ලියනවා මොනවා හරි ලියන්න. එතකොට එයාලා කස්ටමර්ට ඒක දෙනකොට පෝස්ට්මන් පොඩ්ඩක් ඒක මොකක්ද කියලා බලයි. එතකොට තව කට්ටිය අහනවා පාර්සල් එකක් ඩිලිවරි වෙන්න සාමාන්‍යයෙන් දවස් කීයක් විතර යනවද කියලා. මේක තනින් තැනට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෑෂ් ඔන් ඩෙලිවරි පාර්සල් එකක් අපි පෝස්ට් ඔෆිස් එකෙන් යවනවා නම් කස්ටමර්ට කියනවා වැඩ කරන දවස් 1-5 ඇතුළත වගේ තමයි ඩිලිවරි වෙන්නේ කියලා. එතකොට ස්පීඩ් පෝස්ට් එකක් යවනවා නම් සාමාන්‍යයෙන් වැඩ කරන දවස් 2ක් ඇතුළත ඩිලිවරි වෙනවා. ඒකත් ඉතින් දුර අනුව වෙනස් වෙන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්න මත. සාමාන්‍යයෙන් නම් දවස් 2කින් ස්පීඩ් පෝස්ට් එකක් යවුවහම මේක ඩිලිවරි වෙනවා. එතකොට අපි හිතමු ඔයා අලුතෙන්ම බිස්නස් එකක් පටන් අරගෙන ඔයා තාම එක්ක ඕඩර් එකක්වත් දාලා නැහැ. ඔයා පළවෙනි වතාවට පෝස්ට් ඔෆිස් එකෙන් කෑෂ් ඔන් ඩෙලිවරි පාර්සල් එකක් දාන්න යනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් කුරියර් වල නම් අපි පාර්සල් එක දානකොට ඩෙලිවරි චාර්ජ් එක අපි අතින් ගෙවන්න ඕනේ නැහැනේ. කියන්නේ ඒක අර අපිට කියන්නේ කස්ටමර් කෙනෙක් පාර්සල් එක ගත්තාම අපෙන් කපා ගන්නවනේ. පෝස්ට් ඔෆිස් එකේ එහෙම නැහැ. ඔයාලා දැන් අද පාර්සල් එකක් ගිහිලා දානවා නම් අපි හිතමු පාර්සල් එකේ ඩෙලිවරි චාර්ජ් එක රුපියල් 350ක් වෙනවා. කෑෂ් ඔන් ඩෙලිවරි පාර්සල් ගැන මම මේ කියන්නේ. එතකොට ඒ 350 ඔයා පාර්සල් එක දාන පෝස්ට් ඔෆිස් එකට ඔයාගේ අතින් ඒක ගෙවන්න ඕනි. මෙන්න මේකත් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා. මට මතක විදිහට නම් ওই ටික තමයි කට්ටිය අහලා තිබ්බේ. ඉතින් ඔයාලට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්
කමෙන්ට් එකක් දාන්න. මම ඒවටත් ඉක්මනින්ම උත්තර දෙන්නම්. ඉතින් වීඩියෝ එක බැලුවට thank you.